ආයිබෝ වේවා හැමෝටම. ඔයාලා දෙකතු වෙලා ඉන්නේ රන්වල තුඹ වගාවත් එක්ක. ඔයා ජීවිතේ දුප්පත් වෙලා උපදින්න පුළුවන්. හැබැයි දුප්පත් වෙලාම මිය දෙනවා නම් ඒක ඔබේ වරදක් මිස මගේ වරදක් නොවේ. ජීවිතේ දිනන්න නම් අපි වැඩ කළ යුතු වෙනවා. වැඩ කළොත් ඔබට ජීවිතේ දිනන්න පුළුවන්. වෘත්තිමය වශයෙන් පිටක ශබ්ද පරිපාලකවරයෙක්, තවත් පිටක නිවේදකයෙක්, ඒ වගේම විදුලි ආලෝක ශිල්පියෙක්. ඒ සියලු කටයුතු කරන අතරතුරදී මෙන්න මේ වගේ ලස්සන තුඹ වගාවක් කරන්න මම හිතුවා. ඇයි ඒ? එකක් මානසික හොඳ මානසිකත්වයක් උදා කරගන්න පුළුවන්. තවත් පිටක අපේ ජීවිතයට ආර්ථිකමය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දුර ඈතක නෙමෙයි. කුරුණෑගල කොබෙයිගෙනේ හෙන්ගමුවේ තමයි ඔන්න මේ තුඹ වගාව ඔබ දකින්නේ. අපි ඔබට මතක් කරනවා. අපි හැමදාම එකම තැනක වෙලා ඉන්න වෙන්නේ අනවශ්‍ය දේවල් වලට කාලය එකතු කිරීමෙන්. ඔබ ටීවී බලනවා ඇති. ඔබට ලැබුණු ප්‍රතිඵලය මට කියන්න පුළුවන් නම්. ඒ දේම ඔබට අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයාගේ ජංගම දුරකථනයෙන් බලා ගන්න. ඒ වැය කරන කාලය රෑ 9, 10, 12 වෙනකන් ඔයාගේ S2කටත් පීඩාවක් දෙනවා විතරක් නෙවෙයි. ඔයාගේ කාලයත් නාස්ති කර ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඒ රාත්‍රී කාලේ ටිකක් අර තමන්ගේ වෘත්තියෙන් චුට්ටක් මිදුන වෙලාවක මේ වගේ වගාවකට එන්න. ජීවිතේ දිනන්න අපි පාර කියන ලෑස්ති. ඔයාට පැල ඕන අපි දෙන්න ලෑස්ති. ලංකාව පුරාම පැල බෙදා හැරීම් කටයුතු කරන්න අපි ලෑස්ති. දැනටත් කරගෙන යම පවතිනවා. පැල ටික ලැබුණු වෙලාවක අපිට මුදල් ලැබෙන්න සලස්සන්න. එහෙමයි අපේ වැඩ පිළිවෙල. ඉතින් මේ වගාව පිළිබඳව හොඳ අත්දැකීම් සමුදායක් ඔබට මම බෙදා හදා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මේ දකින්නේ මේ ඇල්බීසියා. ඕන පහසුවෙන්ම හොයාගන්න පුළුවන් ඇල්බීසියා. මොකද දීර්ඝ කාලයක් මේක පවත්වාගෙන ආ යුතු නිසා මම ඇල්බීසියා හදන්න තීරණය කරේ. මේ ඇල්බීසියා තු පැලවෙලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා මේ විදිහට මේ දැල්ලෙන් දැල්ල ඉවත් කරලා